ඔයාලා දන්නවද මේ මොකක්ද කියලා? මේ තියෙන්නේ විශාල කිඩාරම් මලක්. කිඩාරම් මලක් පිපෙන්නේ හරි කලාතුරකින්ලු. මේ ශාකය කන්ද, සර්පනාල ආදී නම් කිහිපයකින් හඳුන්වනවා. මෙහි විශාලත්වය සෙන්ටිමීටර් 45ත් 50ත් අතර වෙනවා. මේ මල සාමාන්‍ය මලකින් නමන සුවඳ වෙනුවට කුණු මස් වලට සමාන ගඳකින් යුක්තයි. කිඩාරම් ශාක වර්ග දෙකක් තියෙනවා. එකක් වල් කිඩාරම්, අනිත් එක ගම් කිඩාරම්. වල් කිඩාරම් ඖෂධ සඳහා පමණයි යොදාගන්නේ. ඒවා ආහාරයට ගන්නෙ නෑ. ගම් කිඩාරම් ආහාරයට යොදා ගන්නවා. අර්ශස්, කුෂ්ඨ, පණු රෝග, සර්ප විෂ ආදී රෝග සඳහා මේ ශාකය කදිම ඖෂධයක්. තෙල් සඳහාද කිඩාරම් මල යොදා ගන්නවා. මං හිතනවා ඔයාලා කිඩාරම් ශාකය ගැන තොරතුරු ගොඩක් දැනගන්න ඇති කියලා. එහෙමනම් මං ගිහින් එන්නම්.